අයිබෝන් හැමෝටම ඉතින් අපි අද හાર્ඩ්වෙයාර් ලෙසන් වල පළවෙනි ලෙසන් එක පටන් ගන්නවා. මොකද අපේ ක්ලාස් වල ළමයින් ගොඩක් ඉල්ලලා තිබ්බා මේ වීඩියෝ එක. මොකද අපේ ගිය දවස්වල අපේ ක්ලාසස් වල වැඩමුළු වගේක් පැවැත්වුණා. ඉතින් ඒවේ හිටපු ළමයි පවා ඉල්ලලා තිබ්බා මේ ලෙසන් ටික අපිට එවන්න කියලා. ඒ නිසා ඔන්න අපි PGC Tech YouTube channel එකෙන් ඒ hardware lessons මාලාවේ පළවෙනි වීඩියෝ එක අපි අද ගේනවා. motherboard එකෙන් අපි පටන් ගමු. motherboard එකේ සියලු විස්තර ටික මම අද ඕගොල්ලන්ට පැහැදිලි කරලා දෙනවා. ඒවා ඇතුලේ මොනවද තියෙන්නේ, socket සම්බන්ධ සියලු දේවල් බේසික් විදිහට මම අද ඕගොල්ලන්ට කියලා දෙනවා. එහෙනම් අපි වීඩියෝ එකට යමු. Let's go. Lose control. 3 2 1 drop it. හරි. මේ තියෙන දැන් මගේ ළඟ motherboard තුනක් තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. එක එක වර්ගයේ motherboard තුනක් තියෙනවා. ඉතින් මේවා brand name එක අනුව ගත්තොත් මේක Asus motherboard එකක්. ඉතින් මේක Dell motherboard එකක්. ඒතර මේක ඇවිල්ලා Foxconn වර්ගයට අයත් motherboard එකක්. එතකොට මේ විවිධ වර්ග විවිධ නම් වලින් motherboard මම මේක සරල භාෂාවෙන් අද ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. වැඩි ලොකු වචන කියන්නේ නැහැ. මොකද අපේ ගොඩක් ළමයි මේක පොඩි ළමයි ඉඳන් මේ වීඩියෝ එක බලන අපේ ක්ලාස් වල. ඒ නිසා ගොඩක් සරල වචන වලින් දැන් මම මේ අද වීඩියෝ එක ගේන්නේ. එතකොට එහෙම ගත්තට මේ motherboard වල ස්පීඩ් එක අනුව අපි කියනවා G31, G41, H61 කියලා motherboard කාණ්ඩ වලට වෙන් වෙනවා. හරි. අපි ඒ ගැන පසුවට කතා කරමු. දැන් මම මුලින්ම motherboard එකක් ගැන ගත්තට පස්සේ motherboard එකක තියෙනවා මේ විදිහට ports කිහිපයක් තියෙනවා. අපි මේවට කියන්නේ IO ports කියලා. මම මේ ports පාඩම ඔයගොල්ලන්ට වීඩියෝ එකක් විදිහට වීඩියෝ දෙකක් විදිහට channel එකේ තියෙන ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඒ නිසා මේ ports ගැන කතා කරන්න මම මෙතන අවස්ථාව වෙන් කරගන්නේ නැහැ. IO ports කියලා කියන්නේ input output port කියන ඒවා. ඒ නිසා මේ ports පාඩම මම දැන් මෙතනදී කතා කරන්නේ නැහැ. මොකද මම ඔය මාතෘකාව මෙතනට ගත්තේ මේ ports ඔක්කොම මේ motherboard එකට inbuilt වෙලා තියෙන හින්දා motherboard එකට සම්බන්ධ වෙලා තියෙන හින්දා ඒක motherboard එකේ කොටසක් නිසා තමයි මම එතනින්ම පටන් ගත්තේ. ports ගැන විස්තර මම මෙතනදී කතා කරන්නේ නැහැ. වීඩියෝ දෙකක් විතර තියෙන හින්දා. හරි. ඊට පස්සේ අපි motherboard එක ඇතුළට එමු. motherboard එක ඇතුළට ආවට පස්සේ motherboard එකේ තියෙන ප්‍රධානම ස්ථානය තමයි මෙන්න මෙතන. අපි කියනවා මෙතනට processor socket එක කියලා. processor socket එක. ඒ කියන්නේ අපි motherboard එකට අපි දන්නවා හැමෝම motherboard මේ කොටස් අතරින් අපේ ප්‍රධාන කොටසක් තමයි අපි processor එක කියලා කියන්නේ. ඒ processor එක සම්බන්ධ කරන්නේ මෙන්න මේ processor socket එකට. ඉතින් මේක ඉතා සරලව මේ ලොක් එක අපිට ඇරලා අපිට මෙන්න මේ විදිහට ওই process එක සම්බන්ධ කරන්න පුළුවන්. මේවා සම්බන්ධ කරන විදිය මම ඔයගොල්ලන්ට ඉස්සරහට වීඩියෝ එකකින් සරලව ගෙනත් පෙන්නන්නම්. මෙන්න මෙතන තමයි මේ process එක අපි සම්බන්ධ කරන්නේ. ඊට පස්සේ ඉතින් අපි මේ process එකක් තෝරගන්නකොට ඒ motherboard එකට හරියන ගැළපෙන process එකක් අපි තෝරගන්න ඕනේ. ඉතින් මේ තව motherboard එකක් තියෙනවා. මෙතන තමයි මේ process socket එක තියෙන්නේ. මෙතන process සම්බන්ධ කරගන්න. මෙතන මේ process එක ඔයගොල්ලන්ට පේනවා මේ Dell motherboard එකක් මගේ ළඟ තියෙනවා. process එක සම්බන්ධ කරලම තියෙනවා. right මෙන්න මේ විදිහට process එක සම්බන්ධ කරලා තමයි අපි lock එක දාන්නේ. ඒ නිසා මේකට අපි කියන්නේ processor socket එක කියලා. ඉතින් මේක හරි පරිස්සමින් කරන්න ඕන වැඩක්. මොකද මේවැය තියෙන pin නැවෙන්නේ නැති විදිහට ඒ සම්බන්ධ කිරීම සහ remove කිරීම කරන්න ඕනේ. ඒ නිසා මේවා එකක් හරි එක pin එකක් හරි damage වුණොත් අපි සම්පූර්ණ motherboard එක විවත් කරන්න වෙන අවස්ථාවක් වෙනවා. ඒ නිසා හරි පරිස්සමින් මෙතනට ඒ process එක සම්බන්ධ කරන්න ඕනේ. හරි. ඊට පස්සේ මම එතනින් එනවා මෙන්න මෙතන තියෙනවා දෙපැත්තෙන් lock දෙකක් තියෙන socket එකක් තියෙනවා. මෙතනට තමයි RAM අපි කියන RAM slot එක කියලා. මෙතන තමයි RAM එක සම්බන්ධ කරන්නේ. ඉතින් මේක සමහරක් motherboard වල දෙකයි මේ විදිහට දෙකයි එන්නේ. හැබැයි සමහරක් motherboard වල මේ විදිහට හතරක් ඔයගොල්ලන්ට දකින්න ලැබෙන මේ motherboard එකේ slot හතරක් තියෙනවා. right RAM slot හතරක් තියෙනවා. ඉතින් මෙතන තමයි අපි RAM එක සම්බන්ධ කරන අපි කියන random access memory කියලා. RAM එක සම්බන්ධ කරන්නේ මෙතනට. දැන් මෙතනදී අපි කතා කරොත් එහෙම මේ ඇයි මේ දෙකක් මෙතන මේ RAM slot දෙකක් එන්නේ. මෙතන අපි අංක කරනවා processor එක ළඟ ඉඳන් එන පළවෙනි RAM slot එක තමයි අපි අංක 1 කියලා හඳුන්වන්නේ. ඊළඟ එක තමයි අපි අංක 2 කියලා හඳුන්වන්නේ. එතකොට අපි RAM එකක් සම්බන්ධ කරනවා නම් හොඳට මතක තියාගන්න ළමයි. අපි RAM එකක් සම්බන්ධ කිරීමේදී මේ පළවෙනි slot එකට තමයි දැන් දෙකක් තිබ්බයි කියලා අපිට ඕන එකකට ගහත හැකි. ඕන එකට සම්බන්ධ කරාම අපිට ඒ අදාළ කාර්යය වෙනවා. මැෂින් එක ඔන් වෙනවා. හැබැයි නියමිත ස්පීඩ් එක හම්බ වෙන්නේ නැහැ.
පළවෙනි සොකට් එක වැඩ කරද්දී ඒකට ගහන්න නැතුව අපි දෙවෙනි එකට ගැහුවොත් එimhe ස්පීඩ් එකේ යම්කිසි පොඩි අඩුවීමක් එක්ක තමයි අපිට මේ මැෂින් එක ඔන් වෙන්නේ. ඒ නිසා සමහර අවස්ථාවලදී මේ RAM slot පිච් වෙනවා. ඒ වගේ වෙලාවකදී මේක RAM slot 1 කියන එක සිස්ටම් එකේම ඩීසිලෙක්ට් වෙනවා. ඒ වෙලාවට මේ RAM slot 2 කියන එක අපිට ඇක්ටිව් වෙනවා එක විදියට. ඒත් ඒ වගේ වෙලාවට ඒ ස්පීඩ් එකේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒක තමයි RAM slot එක ගැන කතා කරන් තියෙන්නේ. ඉතින් අපිට ඉතින් ඒ RAM එක සම්බන්ධ කරනකොටත් RAM එකේ තියෙනවා DDR2, DDR3, DDR4 එහෙම වර්ග වලින් තියෙනවා. ඉතින් ඒකත් ඒ තමන්ගේ ඒ motherboard එකේ තියෙන slot එක අනුව RAM එක තීරණය කරන්න ඕනේ. දැන් මේක ගත්තොත් එහෙම එක DDR3 එක. ඒක අපිට මෙන්න මේ මැද තියෙන මෙන්න මේ කොටසින් අපිට තීරණය කරන්න පුළුවන්. නැත්නම් ඒක මේකේ motherboard එකට අදාළ කරන මේ motherboard එකත් එක්ක අපිට ගයිඩ් එකක් හම්බ වෙනවා. ඒකෙත් ඒක සම්බන්ධ කරලා තියෙන මොකද්ද කියලා. මෙන්න මෙතනින් නැත්තම් අපිට මේක තීරණය කරන්න පුළුවන් මේ RAM එක මොකද්ද කියලා. ඒක මම RAM පාඩමේදී කියලා දෙන්නම් ඔයගොල්ලන්ට අපි කොහොමද අපි ඒක තෝරගන්නේ DDR1, DDR2, DDR4 එහෙම අපි වෙන් කරගන්නේ කොහොමද කියන එක මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. ඔන්න මම එතනින් එනවා. මෙතන තව තියෙනවා අපිට slot එකක්. එතරම් මෙතනට ආවට පස්සේ තියෙනවා මේ වගේම තව ලොක් එකක් තියෙනවා. මේකෙත් තියෙන මෙබන් මෙතන ලොක් එකක් තියෙන තව පෝට් එකක් තියෙනවා, ස්ලොට් එකක් තියෙනවා. මෙතනත් තියෙන ස්ලොට් එක. මේ දැන් Dell motherboard එක ගත්තොත් ඒකෙත් තියෙනවා ඒ ස්ලොට් එක. මෙතනට තමයි අපි VGA කාඩ් එක සම්බන්ධ කරන්නේ. VGA කාඩ් එක හැමෝම දන්නවනේ VGA කාඩ් එක කියන්නේ මොකක්ද කියලා. ඉතින් ඒක VGA කාඩ් එක සම්බන්ධ කරන්නේ මෙතන VGA කාඩ් එක පමණයි මෙතනට සම්බන්ධ වෙන්නේ. right? හරි. එතකොට එතනින් තව එතනම ළඟ තියෙනවා PCI slot. මේ තියෙන්නේ PCI slot එක. PCI එකේ වර්ග දෙකක් වෙනවා PCI සහ PCI Express කියලා. දැන් මේක මේ PCI normal right? PCI normal මේ තියෙන්නේ මම මේ Dell motherboard එක ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මේ වගේ පොඩි එකක් කරනවා PCI Express කියලා. මේ තියෙන්නේ PCI Express. right? ඉතින් මේවට සම්බන්ධ කරන්නේ අපිට පුළුවන් මේවට සම්බන්ධ කරන්න network card සම්බන්ධ කරන්න පුළුවන්. එතනින් ගියාට පස්සේ අපිට sound card වගේ දේවල් මේවට සම්බන්ධ කරන්න පුළුවන්. PCI Express. මේ PCI normal slot එකට පස්සේ තමයි මේ PCI Express කියන slot එක ආවේ. පසුව තමයි දැන් අලුතෙන් එන පෙන්න සියලු motherboard වල PCI Express විදිය තමයි එන්නේ. අර PCI normal slot එක එන්නේ නැහැ. ඊට පස්සේ තව වැදගත් දෙයක් ඔයගලන්ට කියන්න තියෙනවා මේ motherboard එකේ. මේ බලන්න මෙන්න මෙතන මේකට අපි කියන්නේ heat sink එකක්. heat sink එකක් තියෙන මේ මෙතන. දැන් heat sink එක ගැන කතා කරද්දී අපි අර processor එක සම්බන්ධ කරාට පස්සේ අපි processor එකට උඩිනුත් heat sink එක සහ cooling fan එක හයි කරනවා. මම එතෙන්දී ඒක කතා කරේ නැහැ. ඔයගලන්ට heat sink එක cooling fan එක වෙනම පෙන්නලා මම ඔයගලන්ට ඒ විස්තර කියලා දෙන්නම්. මෙතන ඕගන් තව දකින්න ලැබෙනවා මේක මේ heat sink එකක් අපිට රස්නේ පිට කරන්න පහසුවෙන් පිට කරන්න දාන sink එකක් මේක. ඉතින් මෙතනත් මේ motherboard එකේ මෙතනත් එකක් තියෙනවා. මේ motherboard එකේ මෙතනත් sink එකක් තියෙනවා. ඔයගන්ට පේනවා ඇති. අපි ඕකට කියනවා north bridge එක කියලා. north bridge එක එතනම තව කොටසක් යටින් තියෙන ඔයගලන්ට පේනවා. මෙන්න මෙතන ලොකු chip එකක් තියෙනවා. මේකට අපි කියනවා south bridge එක කියලා. අපි අනිත් motherboard එකට යන්න මේකේ තියෙන north bridge එක processor එක ළඟම තියෙන එක north bridge එක. මෙතන ආයි පොඩි තව මේකේ මේ sink එකක් හයි කරලා තියෙනවා. මේක තමයි south bridge එක. මොකක්ද මේ? දැන් අපි Dell motherboard එකට එමු. මේ ඉතින් Dell motherboard එක බලන්න Dell motherboard එකේ තියෙන්නේ south bridge එක පමණයි. north bridge එකක් නැහැ. ඒ කියන්නේ මේ motherboard එක අලුත් එකක්. අර motherboard එක පරණයි. මේ motherboard එකෙන් north bridge එක අයින් කරලා තියෙනවා. south bridge එක පමණයි තියෙන්නේ. මෙතන sink එකක් එනවා. මම මේ sink එක ගලවලා තියෙන මේ තියෙන sink එක සවි කරන සිදුරු දෙක. sink එක මෙතනින් ගලවලා තියෙන්නේ. එතන මොකද්ද? ඇයි මේකෙන් ඉවත් වෙලා තියෙන්නේ? අපි මෙතනට එමු. එතකොට මේ north bridge එකෙන් කරන්නේ processor එකට සම්බන්ධ කරන අපි ගත්තොත් මේක නිකන් අර අපි මේකට අපි කියන්න පුළුවන් අර main point එකක් කියලා. ඒ කියන්නේ processor එකට අදාළ කරන සියලුම මෙහෙයුම් අපි මෙහෙයුම් පද්ධතිය කියන්නේ මෙහෙයුම් ස්ථානයක් කියලා කිව්වොත් මේක නිවැරදි. ඒ කියන්නේ processor එකට සම්බන්ධ processor එකේ සියලුම මෙහෙයුම් සිද්ධ කරන්නේ මෙන්න මේ chip එකෙන්. ඒ කියන්නේ north bridge එකෙන්. ඒතර පසු කාලේන ওই north bridge එක අයින් කළා. මේ Dell motherboard එක වගේ දැන් north bridge එක අයින් කරලා තියෙනවා. ඒ වුණාට මේ north bridge එකකින් කරපු සියලු දේ processor එකට බාර දීලා දැන් processor එකෙන් තමයි මේ සියලු කාරණා. ඒ කියන්නේ north bridge එකකින් කරපු සියලුම කාරණා ටික දැන් processor එකෙන් සිද්ධ වෙනවා. දැන් අර අලුත් වෙනවනේ හැමදේම අලුත් වෙනකොට ඉතින් හැමදේ දැන් කලින් motherboard මීට වඩා විශාලයි. දැන් ඉස්සරහින් motherboard දැන් එන motherboard විශාලත්වයෙන් පොඩි. ඉතින් මේ පොඩි කරනකොට මේවා යම් කිසි දේවල් ඉවත් කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා තමයි ඒ දැන් මේ වෙනකොට මෙතන අර north bridge එකෙන් කරන එක
මේ ප්‍රොසෙස් එකට ලබා දීලා තියෙනවා අද වර්තමාන වෙනකොට දැන් සවුත් බ්‍රිජ් එක පමණයි එන්නේ. ඒතර මේ සවුත් මේ බ්‍රිජ් එක කියලා කියන්නේ මේක චිප් එකක්. මේක මේන් චිප් එකක්. ඒ කියන්නේ මේකෙන් තමයි මේ SATA port අපි දැන් ඊළඟට කතා කරනවා ස්ලෝ port ටික. ඒ කියන්නේ SATA port, IDE port වගේ දේවල්, VGA port එක, PCI Express කියන්නේ slot ටික ඔක්කොම පාලනය කරන්නේ මෙන්න මේ chip එකෙන්. ඒ සියලු දේ පාලනය කරන්නේ මෙන්න මේ chip එකකින්. අපි ඒකට කියනවා South Bridge එක කියලා. දැන් අලුතෙන් එන ඒවා එන්නේ South Bridge එක පමණයි. right? හරි. ඊට පස්සේ මම එතනින් යනවා මෙන්න මේ පොඩි බැටරියක් ඕගොල්ලන්ට පේන්න තියෙනවා. මේ තියෙන්නේ පොඩි බැටරි එකක් පේන්න තියෙනවා මෙන්න මෙතන. සෑම motherboard එකක මේක තියෙනවා. මේ motherboard එකෙත් මෙතන තියෙනවා. අපි Dell motherboard එක ගත්තත් ඒකත් මෙතන තියෙනවා. right? ඒ නිසා මෙන්න මේ බැටරි එකෙන් කරන්නේ පරිගණකයේ විසන්ධි කරලා තියෙන විටදී BIOS මතක තියාගන්න ඕනේ. ඒ කියන්නේ මම සරලවම කිව්වොත් එimhe ඔයගොල්ලන්ට දැන් පොඩි ළමයිනි මෙතන ඉන්නේ මම ලොකු වචන මම කියන්නේ නැහැ කියලා කිව්වනේ. සමහරක් අර අපි පරිගණකයේ සතියක් දෙකක් ඕෆ් කරලා තිබ්බත් අපේ දිනේ සහ වෙලාව වර්ධින්නේ නැහැ නේද? මම සරල උදාහරණයක් ගත්තේ. ඉතින් එවැනි දේවල් ඒක විතරක් නෙමෙයි අපි BIOS ගොඩක් දේවල් තියෙනවා. මම සරල උදාහරණයක් දුන්නේ. ඒ වගේ දේවල් මතක තියාගන්න මෙන්න මේ චූටි බැටරි එකෙන්. ඉතින් ඒ නිසා මේ බැටරි එක හොඳ මට්ටමේ තියෙන්න ඕන. මේක බැස්සොත් අපි අනිවාර්යයෙන්ම අලුත් බැටරි එකක් දාන්න ඕන. නැත්නම් මේකේ තියෙන settings ඔක්කොම BIOS ඔක්කොම reset වෙනවා. ඒ වුණාම ඉතින් අපිට පරිගණකය ඔන් කරගන්න ගියාම ඇතැම් දේවල් සිදු කරන්න සිද්ධ වෙන නිසා මේ බැටරි එක අපි මේකට කියන්නේ CMOS කියලා මේක හොඳ මට්ටමේ තියෙන්න ඕනේ. ඉතින් අපිට මේක සරලව අපිට ගෙදරදී මේක මාරු කරගන්න පුළුවන්. right. ඊට පස්සේ මම නැවත එනවා මෙන්න මෙතන SATA port මම කියව මේ SATA port පාලනය කරන්නේ මේ South Bridge එකෙන් කියලා. මේ SATA port කියන්නේ මේ බලන්න මේකේ SATA port තියෙනවා 4ක්. මේකේ SATA port 4ක් තියෙනවා. හරි. මේකේ SATA port 4ක් තියෙනවා. සාමාන්‍යයෙන් default ගොඩක් motherboard වල SATA port 4ක් එනවා. සමහරක් motherboard වල කියන්නේ හිටපු ගමන් අපිට SATA port 6ක් දකින්න ලැබෙන motherboard තියෙනවා. හැබැයි දැන් අලුතෙන් එන motherboard සියල්ලෙම SATA port 4 තමයි එන්නේ. මොකද්ද මේ SATA port වලට සම්බන්ධ කරන්නේ? මේවට සම්බන්ධ කරන්නේ hard disk එක, CD-ROM එක වගේ දේවල් තමයි මේවට සම්බන්ධ කරන්නේ. ඒ කියන්නේ motherboard එකට data transfer කරන port එකක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් SATA port එක. මේ SATA port එකෙන් කරපු වැඩේ ඉස්සර කරේ IDE කියන මෙන්න මේ port එකේ. IDE port වලින් තමයි ඉස්සර. මේ IDE port එක තමයි මේක ඉතින් ගොඩක් slow port එකක්. අනිත් එක සම්බන්ධ කරන්න එහෙම ගියාම ගොඩක් මේ පින් එහෙම නැවෙන්න බලනවා. විශාලත්වයෙන් වැඩි. ඒ නිසා මේ port එක භාවිතයෙන් ඉවත් වෙලා ඒ වෙනුවට තමයි මේ අලුතෙන් මේ SATA port එක ඇවිල්ලා දෙන්නේ. ඒක SATA port එකට අපි සම්බන්ධ කරන්නේ hard disk එක, CD-ROM එක වගේ දේවල් සම්බන්ධ කරන්නේ. ඒ කියන්නේ motherboard එකට data transfer කරන main port එකක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් මේ SATA port එක. right. හරි. ඊට පස්සේ එතනින් මම මෙහෙට එනකොට මෙතන තියෙනවා මෙන්න මේක ලොකු පෙනුමට තියෙන සිදුරු ටිකක් තියෙන ලොකු port එකක් තියෙනවා. මේකට අපි කියනවා 24 pin එක කියලා. 24 port එක කියලා කියනවා. එතන මේ වගේම තව 4 pin එකකුත් තියෙනවා. මෙන්න මෙතන මේ processor එක ළඟින් පල්ලෙහාට එනකොට මෙන්න මෙතනක් තියෙනවා. මේක සෑම motherboard එකකම මේ 4 pin එක සහ 24 pin එක එනවා. ඒ කියන්නේ මේ motherboard එකට අවශ්‍ය කරන current එකක් තියෙනවානේ. motherboard එක ක්‍රියා කරවන්න අවශ්‍ය කරන current එකක් දෙන්න ඕනේ. විදුලිය ලබා දෙන්න ඕනේ. එතකොට මේ motherboard එකට අවශ්‍ය කරන විදුලිය ලබා දෙන්නේ power supply එකෙන් තමයි අපි විදුලිය ලබා දෙන්නේ. ඒ power supply එකෙන් motherboard එකට විදුලිය ලබා දෙන්නේ මෙන්න මේ 24 pin එකට සහ මේ 4 pin එකට. මේක අනිවාර්යයෙන්ම මේ pin දෙක connect කරන්න ඕන. එතකොට තමයි motherboard එකට අවශ්‍ය කරන විදුලිය ලැබෙන්නේ. මේවා මම connect කරන විදිහ ඔයගන්ට කියලා දෙන්නම්. දැන්ට මේ ටික නිකන් අපි බලාගෙන යන්න. right. ඊට පස්සේ මේ තියෙනෙත් IDE port එක. right. මේ තියෙනෙත් IDE port එක මම ඔයගොල්ලන්ට කිව්වා. ඊට පස්සේ වැදගත් ස්ථානයක් තියෙන මේ motherboard එකේ මෙන්න මෙහෙම තියෙනවා සුදු පාටින් පාදක වෙලා තියෙන slot දෙකක් තියෙනවා. මේ slot දෙක තමයි එකක් chassis fan එක අනිත් එක CPU fan. මේ දෙක දැන් අපේ ගොඩක් ළමයි අහනවා මේක මාරුනොත් ප්‍රශ්නයක්ද කියලා. මේක මාරුනොත් අනිවාර්යෙන් ප්‍රශ්නයක් තමයි. මේකේ නම් ගහලා එන්නේ. දැන් මේකේ අනිවාර්යෙන් මේ port slot දෙක ළඟ නම් දෙක ගහලා එන්නේ. දැන් මේකේ ගහලා තියෙන මෙතන ඔයගොල්ලන් පේනවත් දන්නේ නැහැ. මේකද කියන්නේ chassis fan. පළවෙනි එක chassis fan, ඊළඟ එක තමයි CPU fan කියලා කියන්නේ. මේ chassis fan එකට අපි සම්බන්ධ කරන්නේ අපි සමහරක් වෙලාවට කේසින් එකට fan high කරනවානේ. ලස්සනට වෙන්න පුළුවන්, heat එක පිට කරන්න වෙන්න පුළුවන්. අපි අනිවාර්යෙන් මේ chassis එකට සම්බන්ධ කරන fan එකේ wire එක තමයි මෙතනට සම්බන්ධ කරන්න ඕනේ. ඊට පස්සේ මෙතන CPU fan කියලා කියන්නේ අපි දැන් මෙතන processor එක සම්බන්ධ කරනවා කියලා කිව්වානේ. processor එක සම්බන්ධ කරාට පස්සේ අපි ඒකට ඉහළින් heat sink එක සහ cooling fan එක සම්බන්ධ කරනවා. අන්න ඒ fan එකේ
කේබල් එක තමයි වයර් එක තමයි මේ CPU ෆෑන් කින් තැන්ට සම්බන්ධ කරන්න ඕනේ. එහෙම නොවුණොත් මොකද ඒකට හේතුව ඒක රස්නේ අනුව ටෙම්පරේචර් එක අනුව මේ ෆෑන් එක හීට් එක අනුව ෆෑන් එක කැරගෙන RPM එක අඩු වැඩි වෙනවා. ඉතින් ඒ නිසා ඒ දේවල් මේ ස්ලොට් එකකින් වෙන දෙයක්. ඒ නිසා අනිවාර්යයෙන්ම අපි එතනට ඒ සම්බන්ධ කරන්න නිවැරදිව සම්බන්ධ කරන්න ඕනේ. හරි. ඊට පස්සේ ඔන්න මම එතනින් යනවා. මෙතන තව තියෙනවා අපිට ස්ලොට් එකක්. එතරම් මෙතනට ආවට පස්සේ තියෙනවා මේ වගේම තව ලොක් එකක් තියෙනවා. දැන් මේකෙත් තියෙන මෙබන් මෙතන ලොක් එකක් තියෙන. තව පෝට් එකක් තියෙනවා, ස්ලොට් එකක් තියෙනවා. මෙතනත් තියෙනවා ස්ලොට් එක. මේ දැන් Dell motherboard එක ගත්තොත් ඒකෙත් තියෙනවා ඒ ස්ලොට් එක. මෙතනට තමයි අපි VGA කාඩ් එක සම්බන්ධ කරන්නේ. VGA කාඩ් එක හැමෝම දන්නවනේ VGA කාඩ් එක කියන්නේ මොකක්ද කියලා. ඉතින් ඒක VGA කාඩ් එක සම්බන්ධ කරන්නේ මෙතන VGA කාඩ් එක පමණයි මෙතනට සම්බන්ධ වෙන්නේ. right? හරි. එතකොට එතනින් තව එතනම ළඟ තියෙනවා PCI slot. මේ තියෙන්නේ PCI slot එක. PCI එකේ වර්ග දෙකක් වෙනවා PCI සහ PCI Express කියලා. දැන් මේක මේ PCI normal right? PCI normal මේ තියෙන්නේ මම මේ Dell motherboard එක ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මේ වගේ පොඩි එකක් අපි කරනවා PCI Express කියලා. මේ තියෙන්නේ PCI Express. right? ඉතින් මේවට සම්බන්ධ කරන්නේ අපිට පුළුවන් මේවට සම්බන්ධ කරන්න network card සම්බන්ධ කරන්න පුළුවන්. එතනින් ගියාට පස්සේ අපිට sound card වගේ දේවල් මේවට සම්බන්ධ කරන්න පුළුවන්. PCI Express. මේ PCI normal slot එකට පස්සේ තමයි මේ PCI Express කියන slot එක ආවේ. පසුව තමයි දැන් අලුතෙන් එන පෙන්න සියලු motherboard වල PCI Express විදිය තමයි එන්නේ. අර PCI normal slot එක එන්නේ නැහැ. ඊට පස්සේ තව වැදගත් දෙයක් ඔයගලන්ට කියන්න තියෙනවා මේ motherboard එකේ. මේ බලන්න මෙන්න මෙතන මේකට අපි කියන්නේ heat sink එකක්. heat sink එකක් තියෙන මෙතන. දැන් heat sink එක ගැන කතා කරද්දී අපි අර processor එක සම්බන්ධ කරාට පස්සේ අපි processor එකට උඩිනුත් heat sink එක සහ cooling fan එක හයි කරනවා. මම එතනදී ඒක කතා කරේ නැහැ. ඔයගලන්ට heat sink එක cooling fan එක වෙනම පෙන්නලා මම ඔයගලන්ට ඒ විස්තර කියලා දෙන්නම්. මෙතන ඕගන් තව දකින්න ලැබෙනවා මේක මේ heat sink එකක් අපිට රස්නේ පිට කරන්න පහසුවෙන් පිට කරන්න දාන sink එකක් මේක. ඉතින් මෙතනත් මේ motherboard එකේ මෙතනත් එකක් තියෙනවා. මේ motherboard එකේ මෙතනත් sink එකක් තියෙනවා. ඔයගන්ට පේන මේටි අපි ඕකට කියනවා north bridge එක කියලා. north bridge එක එතනම තව කොටසක් යටින් තියෙනවා ඔයගලන්ට පේනවා. මෙන්න මෙතන ලොකු chip එකක් තියෙනවා. මේකට අපි කියනවා south bridge එක කියලා. අපි අනිත් motherboard එකට යන්න මේකේ තියෙන north bridge එක processor එක ළඟම තියෙන එක north bridge එක. මෙතන ආයි පොඩි තව මේකේ මේ sink එකක් හයි කරලා තියෙනවා. මේක තමයි south bridge එක. මොකක්ද මේ? දැන් අපි Dell motherboard එකට එමු. මේ දින් Dell motherboard එක බලන්න Dell motherboard එකේ තියෙන්නේ south bridge එක පමණයි. north bridge එකක් නැහැ. ඒ කියන්නේ මේ motherboard එක අලුත් එකක්. අර motherboard එක පරණයි. මේ motherboard එකෙන් north bridge එක අයින් කරලා තියෙනවා. south bridge එක පමණයි තියෙන්නේ. මෙතන sink එකක් එනවා. මම මේ sink එක ගලවලා තියෙන්නේ. මේ තියෙන sink එක සවි කරන්නේ සිදුරු දෙක. sink එක මෙතනින් ගලවලා තියෙන්නේ. එතන මොකද්ද? ඇයි මේකෙන් ඉවත් වෙලා තියෙන්නේ? අපි මෙතනට එමු. එතකොට මේ north bridge එකෙන් කරන්නේ processor එකට සම්බන්ධ කරන අපි ගත්තොත් මේක නිකන් අර අපි මේකට අපි කියන්න පුළුවන් අර main point එකක් කියලා. ඒ කියන්නේ processor එකට අදාළ කරන සියලුම මෙහෙයුම් අපි මෙහෙයුම් පද්ධතිය කියන්නේ මෙහෙයුම් ස්ථානයක් කියලා කිව්වොත් මේක නිවැරදි. ඒ කියන්නේ processor එකට සම්බන්ධ processor එකේ සියලුම මෙහෙයුම් සිද්ධ කරන්නේ මෙන්න මේ chip එකෙන්. ඒ කියන්නේ north bridge එකෙන්. ඒතර පසු කාලේන ওই north bridge එක අයින් කළා. මෙන්න Dell motherboard එක වගේ දැන් north bridge එක අයින් කරලා තියෙනවා. ඒ වුණාට මේ north bridge එකකින් කරපු සියලු දේ processor එකට බාර දීලා දැන් processor එකෙන් තමයි මේ සියලු කාරණා. ඒ කියන්නේ north bridge එකකින් කරපු සියලුම කාරණා ටික දැන් processor එකෙන් සිද්ධ වෙනවා. දැන් අර අලුත් වෙනවනේ හැමදේම අලුත් වෙනකොට ඉතින් හැමදේ දැන් මීට කලින් motherboard මීට වඩා විශාලයි. දැන් ඉස්සරහින් motherboard දැන් එන motherboard විශාලත්වයෙන් පොඩි. ඉතින් ඒ පොඩි කරනකොට මේවා යම්කිසි දේවල් ඉවත් කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා තමයි ඒ දැන් මේ වෙනකොට මෙතන අර north bridge එකෙන් කරන එක මේ processor එකට ලබා දීලා තියෙනවා අද වර්තමාන වෙනකොට දැන් south bridge එක පමණයි එන්නේ. ඒතර මේ south bridge මේ bridge එක කියලා කියන්නේ මේක chip එකක්. මේක main chip එකක්. ඒ කියන්නේ මේකෙන් තමයි මේ SATA port අපි දැන් ඊළඟට කතා කරනවා slow port ටික. ඒ කියන්නේ SATA port, IDE port වගේ දේවල් VGA port එක PCI Express කියන්නේ slot ටික ඔක්කොම පාලනය කරන්නේ මෙන්න මේ chip එකෙන්. ඒ සියලු දේ පාලනය කරන්නේ මෙන්න මේ chip එකකින් අපි එකට කියනවා south bridge එක කියලා. දැන් අලුතෙන් එන ඒවා එන්නේ south bridge එක පමණයි. right? හරි. ඊට පස්සේ මම එතනින් යනවා මෙන්න මේ පොඩි බැටරියක් ඕගොල්ලන්ට පේන්න තියෙනවා. මේ තියෙන්නේ පොඩි බැටරි එකක් පේන්න තියෙනවා මෙන්න මෙතන. සෑම motherboard එකක මේක තියෙනවා. මේ motherboard එකෙත් මෙතන තියෙනවා. අපි Dell motherboard එක ගත්තත් ඒකත් මෙතන තියෙනවා. right? ඒ නිසා මෙන්න මේ බැටරි එකෙන් කරන්නේ
පරිගණකයේ විසන්ධි කරලා තියෙන විටදී පරිගණකයේ විසන්ධි කරලා තියෙන විටදී BIOS මතක තියාගන්න ඕනේ. ඒ කියන්නේ මම සරලවම කිව්වොත් එimhe ඔයගොල්ලන්ට දැන් පොඩි ළමයිනි මෙතන ඉන්නේ මම ලොකු වචන මම කියන්නේ නැහැ කියලා කිව්වනේ. සමහරක් අර අපි පරිගණකයේ සතියක් දෙකක් ඕෆ් කරලා තිබ්බත් අපේ දිනේ සහ වෙලාව වර්ධින්නේ නැහැ නේද? මම සරල උදාහරණයක් ගත්තේ. ඉතින් එවැනි දේවල් ඒක විතරක් නෙමෙයි අපි BIOS ගොඩක් දේවල් තියෙනවා. මම සරල උදාහරණයක් දුන්නේ. ඒ වගේ දේවල් මතක තියාගන්න මෙන්න මේ චූටි බැටරි එකකින්. ඉතින් ඒ නිසා මේ බැටරි එක හොඳ මට්ටමේ තියෙන්න ඕන. මේක බැස්සොත් අපි අනිවාර්යයෙන්ම අලුත් බැටරි එකක් දාන්න ඕන. නැත්නම් මේකේ තියෙන settings ඔක්කොම BIOS ඔක්කොම reset වෙනවා. ඒ වුණාම ඉතින් අපිට පරිගණකය ඔන් කරගන්න ගියාම ඇතැම් දේවල් සිදු කරන්න සිද්ධ වෙන නිසා මේ බැටරි එක අපි මේකට කියන්නේ CMOS කියලා මේක හොඳ මට්ටමේ තියෙන්න ඕනේ. ඉතින් අපිට මේක සරලව අපිට ගෙදරදී මේක මාරු කරගන්න පුළුවන්. right. ඊට පස්සේ මම නැවත එනවා මෙන්න මෙතන SATA port මම කියව මේ SATA port පාලනය කරන්න මේ South Bridge එකෙන් කියලා. මේ SATA port කියන්නේ මේ බලන්න මේකේ SATA port තියෙනවා 4ක්. මේකේ SATA port 4ක් තියෙනවා. හරි මේකේ SATA port 4ක් තියෙනවා. සාමාන්‍යයෙන් default ගොඩක් motherboard වල SATA port 4ක් එනවා. සමහරක් motherboard වල කියන්නේ හිටපු ගමන් අපිට SATA port 6ක් දකින්න ලැබෙන motherboard තියෙනවා. හැබැයි දැන් අලුතෙන් එන motherboard සියල්ලෙම SATA port 4 තමයි එන්නේ. මොකද්ද මේ SATA port වලට සම්බන්ධ කරන්නේ? මේවට සම්බන්ධ කරන්නේ hard disk එක CD-ROM එක වගේ දේවල් තමයි මේවට සම්බන්ධ කරන්නේ. ඒ කියන්නේ motherboard එකට data transfer කරන port එකක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් SATA port එක. මේ SATA port එකෙන් කරපු වැඩේ ඉස්සර කරේ IDE කියන මෙන්න මේ port එකේ. IDE port වලින් තමයි ඉස්සර. මේ IDE port එක තමයි මේක ඉතින් ගොඩක් slow port එකක්. අනිත් එක සම්බන්ධ කරන්න එහෙම ගියාම ගොඩක් මේ පින් එහෙම නැවෙන්න බලනවා. විශාලත්වයෙන් වැඩි. ඒ නිසා මේ port එක භාවිතයෙන් ඉවත් වෙලා ඒ වෙනුවට තමයි මේ අලුතෙන් මේ SATA port එක ඇවිල්ලා දෙන්නේ. ඒක SATA port එකට අපි සම්බන්ධ කරන්නේ hard disk එක, CD-ROM එක වගේ දේවල් සම්බන්ධ කරන්නේ. ඒ කියන්නේ motherboard එකට data transfer කරන main port එකක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් මේ SATA port එක. right. හරි. ඊට පස්සේ එතනින් මම මෙහෙට එනකොට මෙතන තියෙනවා මෙන්න ඔයක ලොකු පෙනුමට තියෙන සිදුරු ටිකක් තියෙන ලොකු port එකක් තියෙනවා. මේකට අපි කියනවා 24 pin එක කියලා. 24 port එක කියලා කියනවා. එතන මේ වගේම තව 4 pin එකකුත් තියෙනවා. මෙන්න මෙතන මේ processor එක ළඟින් පල්ලෙහාට යනකොට මෙන්න මෙතනක් තියෙනවා. මේක සෑම motherboard එකකම මේ 4 pin එක සහ 24 pin එක එනවා. ඒ කියන්නේ මේ motherboard එකට අවශ්‍ය කරන current එකක් තියෙනවානේ. motherboard එක ක්‍රියා කරවන්න අවශ්‍ය කරන current එකක් දෙන්න ඕනේ. විදුලිය ලබා දෙන්න ඕනේ. ඒතකොට මේ motherboard එකට අවශ්‍ය කරන විදුලිය ලබා දෙන්නේ power supply එකෙන් තමයි අපි විදුලිය ලබා දෙන්නේ. ඒ power supply එකෙන් motherboard එකට විදුලිය ලබා දෙන්නේ මෙන්න මේ 24 pin එකට සහ මේ 4 pin එකට. මේක අනිවාර්යයෙන්ම මේ pin දෙක connect කරන්න ඕන. ඒතකොට තමයි motherboard එකට අවශ්‍ය කරන විදුලිය ලැබෙන්නේ. මේවා මම connect කරන විදිහ ඔයගන්ට කියලා දෙන්නම්. දැන්ට මේ ටික නිකන් අපි බලාගෙන යන්න. right. ඊට පස්සේ මේ තියෙනෙත් IDE port එක. right. මේ තියෙනෙත් IDE port එක මම ඔයගොල්ලන්ට කිව්වා. ඊට පස්සේ වැදගත් ස්ථානයක් තියෙන මේ motherboard එකේ මෙන්න මෙහෙම තියෙනවා සුදු පාටින් පාදක වෙලා තියෙන slot දෙකක් තියෙනවා. මේ slot දෙක තමයි එකක් chassis fan එක අනිත් එක CPU fan. මේ දෙක දැන් අපේ ගොඩක් ළමයි අහනවා මේක මාරුනොත් ප්‍රශ්නයක්ද කියලා. මේක මාරුනොත් අනිවාර්යෙන් ප්‍රශ්නයක් තමයි. මේකේ නම් ගහලා එන්නේ. දැන් මේකේ අනිවාර්යෙන් මේ port slot දෙක ළඟ නම් දෙක ගහලා එන්නේ. දැන් මේකේ ගහලා තියෙන මෙතන ඔයගොල්ලන් පේනවද දන්නේ නැහැ. මේකට කියන්නේ chassis fan. පළවෙනි එක chassis fan, ඊළඟ එක තමයි CPU fan කියලා කියන්නේ. මේ chassis fan එකට අපි සම්බන්ධ කරන්නේ අපි සමහරක් වෙලාවට කේසින් එකට fan high කරනවානේ. ලස්සනට වෙන්න පුළුවන්, heat එක පිට කරන්න වෙන්න පුළුවන්. අපි අනිවාර්යෙන් මේ chassis එකට සම්බන්ධ කරන fan එකේ wire එක තමයි මෙතනට සම්බන්ධ කරන්න ඕනේ. ඊට පස්සේ මෙතන CPU fan කියලා කියන්නේ අපි දැන් මෙතන processor එක සම්බන්ධ කරනවා කියලා කිව්වානේ. processor එක සම්බන්ධ කරාට පස්සේ අපි ඒකට ඉහළින් heat sink එක සහ cooling fan එක සම්බන්ධ කරනවා. අන්න ඒ fan එකේ කේබල් එක තමයි වයර් එක තමයි මේ CPU fan කින් තැනට සම්බන්ධ කරන්න ඕනේ. එහෙම නොවුනොත් මොකද ඒකට හේතුව ඒක රස්නේ අනුව ටෙම්පරේචර් එක අනුව මේ fan එක heat එක අනුව fan එක කැරගෙන RPM එක අඩු වැඩි වෙනවා. ඉතින් ඒ නිසා ඒ දේවල් මේ slot එකකින් වෙන දෙයක්. ඒ නිසා අනිවාර්යයෙන්ම අපි එතනට ඒ සම්බන්ධ කරන්න නිවැරදිව සම්බන්ධ කරන්න ඕනේ. හරි. ඊට පස්සේ අපි එමු මෙන්න මේ motherboard එක. සෑම motherboard එකේ මෙන්න මේ වගේ කොටසක් තියෙනවා. pin සම්බන්ධ කරන කොටසක්. අපි මේ ටික අවශ්‍ය ටික අපිට අවශ්‍යම ටික අපි දැන් බලමු මොකද්ද කියලා. මේ තියෙන්නේ front panel එක. මේක ගහලම තියෙනවා F panel කියලා. F panel කියලා ගහලා තියෙනවා. ගොඩක් ඒවා F panel කියලා ගහලා තියෙනවා. නැත්නම් FP කියලා ගහලා තියෙනවා. නැත්නම් front panel කියලා ගහලා තියෙනවා. මේ තියෙන front panel එක. මේ front panel එකේ රූප සටහනක් දැන් ඔයගොල්ලන්ට තීරේ දකින්න පුළුවන්.
වෙනවම දකින්න ලැබෙන්න පුළුවන්. එතකොට මේ ෆ්‍රන්ට් පැනල් එක අපි නිවරදිව ඒ කියන්නේ මේ ෆ්‍රන්ට් පැනල් එකට තමයි අපිට අර කේසින් එකේ ඉස්සරහා තියෙනවානේ ඔන් ස්විච් එක, රීස්ටාර්ට් ස්විච් එක, ඔන් ලයිට් එක, හાર્ඩ් ලයිට් එක. එතකොට අන්න ඒ හතර ඒ කේබල් හතර මෙන්න මෙතනට තමයි සම්බන්ධ කරන්නේ. ඒක දැන් නිවැරදිව සම්බන්ධ කරන්නේ කොහොමද කියලා ඔයගොල්ලෝ රූප සටහනක් දකින්න ලැබෙයි. ඒ නිසා මේකට තමයි ෆ්‍රන්ට් පැනල්. ඒ ටික සම්බන්ධ කරන්නේ. ඊට පස්සේ මෙන්න මෙතනට එනවා අපි මේ තියෙනවා මෙන්න මෙතන USB කියලා ගහලා තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා දැන් පරිගණකයේ මදර්බෝඩ් එකේ මෙනවා අපිට USB port එනවා ඒක back side එකේ. ඔයගොල්ලෝ දන්නවා හැම PC එකකම ඉස්සරහා front එකේ තියෙනවා USB port දෙකක් වෙන්න පුළුවන් තුනක් වෙන්න පුළුවන්. අන්නේ front USB වල jack එක මේකට සම්බන්ධ කරන්න ඕනේ. ඒ වයර් එක මේකට සම්බන්ධ කරාම තමයි front එකේ USB වැඩ කරන්නේ. ඒ නිසා මෙන්න මේ කොටස් දෙකට තමයි USB port දෙකක් තියෙනවා. එතන වයර් දෙකක් තියෙනවා. මේ දෙක මෙන්න මෙතන තමයි සම්බන්ධ කරන්නේ. ඒවා මෙතන ලියලා තියෙනවා. මාරු වෙන්නේ නැහැ. ඊට පස්සේ මම මෙන්න මෙතන තව එකක් තියෙනවා. මෙතනට තමයි අපි අර අපි මේකට කියනවා අර අපි බීප් සද්දය ඇහෙන්නේ පොඩි ස්පීක් එකක් එනවා අපි කියනවා බසර් එක කියලා ඒකට. ඒක සමහරක් මදර් බෝඩ් වල එනවා. දැන් මේ මදර් බෝඩ් එකේ ඒ බසර් එක නැහැ. මෙන්න මේකේ බසර් එකක් තියෙනවා. මේ තියෙන්නේ. මෙන්න මේකට තමයි බසර් එක කියලා කියන්නේ. ඕගොල්ලෝ සමහරක් ඇහෙලා ඇති. දැන් මේකෙන් සින්දුවෙම ඇහෙන්නේ නැහැ අපිට හොඳේ. මේකෙන් ඇහෙන්නේ සමහරක් පරිගණකවල ඔන් කරනකොට බීප් සද්ද ඇහෙනවා. ඕගොල්ලෝ අහලා ඇති. ඒ නිසා අපිට අර බීප් සද්ද අනුව විධානයන් ලබා දෙන ස්පීකරයක් තියෙනවා. ඒකට තමයි බසර් එක කියලා කියන්නේ. දැන් මේ මදර් බෝඩ් එකේ බසර් එකක් නැහැ. මේ බලන්න කොහෙවත් මේ මදර් බෝඩ් එකේ බස් එකක් එන්නේ නැහැ. අපිට ඒක සෙපරේට් සම්බන්ධ කරගන්න පුළුවන් අවශ්‍ය නම්. Tamanට අවශ්‍ය නම් ඒ බීප් සද්ද ඇහෙන්නේ නැහැ. Tamanට ඒක කරදරයක් මේක ඇහෙන්න ඕනේ කියලා හිතනවා නම් ඒ බීප් සද්ද අපිට මෙතනට සයි කරන පොඩි බසර් තියෙනවා අපිට සෙපරේට්. ඒන් මෙතන බසර් එකක් සම්බන්ධ කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතනට ආවට පස්සේ මෙන්න මෙතන තියෙනවා අපි දැන් ෆ්‍රන්ට් ඔඩියෝ තියෙනවා. අපි දැන් අපි PC එකක් ගත්තට පස්සේ PC එකේ පිටුපස තියෙනවනේ අපිට ස්පීකර් සම්බන්ධ කරන්න පුළුවන්. ඉස්සරහත් තියෙනවනේ ඔයගොල්ලෝ දැකලා ඇති දෙකක් තියෙන පෝට් දෙකක් එක්ක අපිට හෙඩ්සෙට් එකක් ගන්න පුළුවන් විදියට පොඩි ෆ්‍රන්ට් ඔඩියෝ තියෙනවා. ඒ නිසා අන්න ඒ වයර් එක සම්බන්ධ කරන්නේ මෙන්න මෙතනට. රයිට් ඊට පස්සේ ආයි මදර් බෝඩ් එක ඇතුළේ අපි යමු අපිට මග ඇවිච්ච තැන් මොනවද කියලා බලන්න මේවා නම් වැඩක් නැහැ ඒක කතා වල වැඩක් නැහැ අපිට අවශ්‍ය කරන දේවල් අපි කතා කරමු එන්න මේවා තියෙන මේ පවර් සප්ලයි ඒ කියන්නේ මේවට කියන්නේ පවර් සප්ලයි කියන්නේ මේ අපි මේ මදර් බෝඩ් එකේ කරන්ට් එක දුන්නාට පස්සේ ඒ ප්‍රොසෙසර් එකට අදාළ කරන කරන්ට් එක දෙන්නේ බැලන්ස් කරලා දෙන්නේ මේ පවර් සප්ලයි වලින් RAM වලට දෙන්නේ මේවෙන් ඒ නිසා ඒ තියෙන්නේ පවර් සප්ලයි හොඳේ මේ තියෙන්නේ කොටු වලින් තියෙන්නේ පවර් සප්ලයි ඊට පස්සේ අපි දැන් මදර් බෝඩ් එකේ ඉතින් අවශ්‍ය කරන තැන් ටික ඔක්කොම කතා කරගත්තා. ඉතින් මම හිතනවා මේ ටික තමයි අපි මදර් බෝඩ් එක ගත්තා මේන්ලි අපි කතා කරන්නේ. ඉතින් සියලුම දේවල් ටික මම ඔයගොල්ලන්ට කතා කරා මදර් බෝඩ් එකේ. ඉතින් තාම මොනවා හරි දැනගන්න දේවල් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. අපි පන්ති ළමයි නේද මට පන්තියේ මගෙත් එක්ක කතා කරන්න පුළුවන්. නැත්නම් අනිත් අයට කමෙන්ට් එකක් දාන්න මම ඒවට පිළිතුරු ලබා දෙන්න. ඒ නිසා ඉතින් අපි දැන් මේ පළවෙනි වීඩියෝ එක අපි මේ කරේ මදර් බෝඩ් එක ගැන. ඉතින් අපි ඉස්සරහට දෙවෙනි වීඩියෝ එකකින් අපි RAM එක අරන් එනවා ඔයගොල්ලන්ට. ඒ RAM එක ගැන අපි කතා කරමු RAM එක ගැන සියලු විස්තර අපි කතා කරනවා. ඉතින් එහෙනම් අද වීඩියෝ එකෙන් මම සමුගන්නවා ඔයගොල්ලන්ගෙන්. එහෙනම් හැමෝටම සුබ දවසක්. අපි නැවත වීඩියෝ එකකින් හම්බ වෙමු.